ඉතින් මොකෝ වෙන්නේ? ඔන්න ඉතින් මම හදලා තියෙනවා Free Fire Craftland map එක. Naruto Zombies කියන Craftland map එක. මේ map එකේ අපිට කරන්න තියෙන්නේ check point තියෙනවා. මේ check point වල zombieලාගෙන් බේරිලා යන්න තියෙන්නේ. ඉතින් ෆේස් මෙතනින් තමයි අපේ ගේම් ප්ලේ එක පටන් ගන්න. අපි මෙතනට අපිට පේන්න තියෙන්නේ නරුටෝලා කොනහ ගම්මානේ නැත්නම් කොළ ගම්මානේ. කොළ ගම්මානේ බැලූ බැල්මෙන් මේ විදියටම නෙවෙයි ඉතින් හැබැයි හදද්දි සම්පූර්ණ ඔක්කොම දාන්න බැරි හින්දා මේ විදියට තමයි හැදුවේ. මෙතනින් තියෙනවා පිළිගැනීමේ තොරණ වගේ නරුටෝලාගේ පිළිගැනීමේ තොරණ කියලා කියමු මොකක් හරි. ඔහොම ඉස්සරහට යනකොට කොහොමද නරුටෝලා ගම්මානේට මකරෙක් ආවේ අම්මට සිරි වෙනවා. නරුටෝ යුනිවර්ස් එකේ වන්න නැතුව ඇති මකරෙක්. හැබැයි මම මකරෙක් දැම්මා. ඇයි එතන හිඩස පුරවන්න සහ ඒක ලස්සනට පොඩ්ඩක් පේන්න කියලා. මෙතන ඉන්නවා අපේ අර පරවිය දෙන්නේ කොත් නරුටෝ යුනිවර්ස් එකට ශක්තිය ලැබෙන්නේ චක්‍ර කියලා දෙයකින්. මේ චක්‍ර කියන දේ මූලික ආරම්භය තමයි චක්‍ර ෆුඩ් එක කියන්නේ. එතකොට මේ චක්‍ර ෆුඩ් එක හැදෙන පැලේ මේ නරුටෝ ගම්මානේ හැදිලා තියෙනවා. ඕකේ හැදුනත් එක්කම ඔරිචිමරු කියන විලන් මේ නගරයට ඇවිල්ලා තියෙනවා. ඔරිචිමරු මේ කොනහ ගම්මානට ඇවිල්ලා ගම්මානේ හිටපු ඔක්කොම ටික එයාගේ පරීක්ෂණ වලින් සොම්බීස්ලා කරලා තියෙනවා. නරුටෝලා සස්කෙලා ඔක්කොම දැන් ගමේ නෑ. හැබැයි නරුටෝ නැතුව පාළුයි කියලා හිතන අයට කාඩ්බෝඩ් වලින් හදපු නරුටෝගේ පිළිමයක් තියෙනවා. ඒත් එක්කම බලද්දී නරුටෝලාගේ තියෙන රසෙන් කරන එකක් එතන අපි පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම මෙතන තියෙනවා ෆයර්බෝල් ජුස්සු එකක්, ඒත් වෝටර් ඩ්‍රැගන් ජුස්සු එකක්, ඔය වගේ එක එක පවර් තියෙනවා අපිට ගන්න. හරි නරුටෝ බලපු නැති අයට මේ යකා මේ මොනවා කියනවාද කියලා නම් තේරෙන්නේ නැතුව ඇති. හැබැයි නරුටෝ බලපු නැති නැත්නම් නරුටෝ බලපුව හරි ඕන කෙනෙක්ට ප්ලේ කරන්න පුළුවන් වෙන්න තමයි මේක හදලා තියෙන්නේ. හරි ඉතින් මෙහෙම සමුරායිලත් අපි තියෙනවා. සමුරායිලා කිව්වට ඔය ඉන්නේ සමුරායි සොම්බිලා. ගේම් ප්ලේ එකක් බැලුවොත් එහෙම අපි මේ මුලින්ම අපිට යන්න තියෙන්නේ සෝලෝ ගේම් ප්ලේ එකක්. ගේම් එක ප්ලේ කරන්න කලින් කියන්න ඕනේ ප්ලේ කරන්න කලින් ඔතන තියෙන ෆලෝ බටන් එක ඔබන්න අමතක කරන්න එපා. මෙන්න මෙතනින් ෆලෝ බටන් එකක් පෙන්නනවා ඔයගොල්ලන්ට. අන්න ඒක ඔබන්න අමතක කරන්න එපා. හරි ගේම් එක ඇතුළට ආවම මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මම ගේම් එකේ එන කෝඩ් එක මැප් කෝඩ් එකයි ලින්ක් එකයි ඔක්කොම ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මෙතනින් අපිට අපේ කිට් එක ෆුට්බෝල් කිට් එකක් විදියට වෙනස් කරගන්න පුළුවන්. අපි මෙතනින් එහාට ටෙලිපෝට් වෙලා යමු. ඔහොම ගියාට පස්සේ අපිට ලස්සනට අපේ ගම්මානේ මෙහෙම මුල් ටික බලා ගන්න පුළුවන්. ඉස්සරහට යනකොට පළවෙනි චෙක් පොයින්ට් එක තියෙනවා. ඔයත් එක්කම අපේ පළවෙනි සතුරා විදිහට අපේ මාෆියාකාරයෙක් ඔතනට සෙට් වෙනවා. උටත් ගැහුවට පස්සේ මේකෙදි අන්ලිමිටඩ් එමෝ තියෙනවා. ඒ හින්දා අවුලක් නැහැ. හැබැයි අපිට මෙතන කට්ටිය මරන්න තමයි අපේ ගන් ගන්න තියෙන්නේ. ඔන්න ඉතින් අපේ සමුරායි කාරයෙක් ගන්නවා. මේකෙදි සමුරායි කෙනෙක්ගේ ඇටැක් එක ගොඩක් දරුණුයි. ඒ වගේම අර පැත්තෙන් පෙන්නපු ලේස් එකට වුණොත් ඩැමේජ් 200ක් බහිනවා. 200ක් කියන්නේ ඉතින් ඔයා කොහොමත් එතනම මැරෙනවා. හරි දෙවෙනි චෙක් පොයින්ට් එක තියෙන්නේ ඔතන ඔයගොල්ලන්ට ඔම් පෙන්නනවා. දෙවෙනි චෙක් පොයින්ට් එක ගත්තට පස්සේ ඊකාර අපිට පෙන්නනවා තුන්වෙනි චෙක් පොයින්ට් එක තියෙන තැන. විනාඩි 7යි තප්පර 30යි තව තියෙන්නේ. සම්පූර්ණ විනාඩි 8යි පළවෙනි රවුන්ඩ් එක තියෙන්නේ. ඒ හින්දා වෙලා විතරි කරගන්න ඕනේ. සොම්බීස්ලා මර ඉන්න වෙලා නැහැ. චෙක් පොයින්ට් තියෙන තැන බොහෝ වෙලාවට හොයාගන්න අමාරු වෙනවා. මොකද අපිට පෙන්නන විදිහට නෙවෙයි තියෙන්නේ. දැන් ඔතන ඔහම පෙන්නුවට ඕක තියෙන්නේ අර අස්සක. හරි ඔය එක එක සොම්බීස්ලා දාලා තියෙනවා. කකුලුව විදිහට උන් ඉන්නවා. සමුරායිලා විදිහට ඉන්නවා. ඔය වගේ එක එක ආතල්ලුන් විදිහට ඉන්නවා. හරි ඊගාව එක තියෙන්නේ මේ තපල් වෙට්ටිය අස්සේ. ඕකෙන් පස්සේ යද්දී ඔන්න තවත් සමුරායි කෙනෙක් ආවා. වන් ෂොට් ඉවරයි. ඔය ලේස් එක එන්නේ මේ කාගෙන්ද අපේ යාල ඩ්‍රැගන්ගෙන්. ඔය ඩ්‍රැගන්ව මරන්න බෑ. ඔයගොල්ලෝ කොච්චර ගැහුවත් ඩ්‍රැගන් මැරෙන්නේ නැහැ. ඒ හින්දා ඩ්‍රැගන්ට ගහලා කාලේ නාස්ති කරගන්න ඕනේ නැති නිසා මම මෙතනින් යන්න හැදුවා. හැබැයි මට එතනදී චක්ක බ්ලාස්ට් වෙන්න වුණා. හරි ඊගාව චෙක් පොයින්ට් එක තියෙන්නේ මීටර් 97ක් දුරින් කියලා ඉස්සරහින් පෙන්නනවා. ඔය වගේ පවර් නෙවෙයි ඔවට කියන්නේ නරුටෝ වල ජුස්සු කියලා. ඔය ජුස්සු ගන්න අපිට තියෙනවා. ඕව අරගෙන අපිට කට්ටිය ඩැමේජ් කරන්න පුළුවන්. මං හිතන විදියට ඕකේ සොම්බිලා ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. හරි ඊගාව චෙක් පොයින්ට් එකත් ඔන්නම ගන්නවා. හරන්න තන්ටත් ආව අරුන් දෙන්නෙක්. බලන්න මල්ලි මේගොල්ලෝ ගන්න ආතල්නේ. හරි ඉතින් ඔන්න අපිට හම්බෙලා තියෙන්නේ වෝටර් ඩ්‍රැගන් ජුස්සු එක. ඔතන ඉන්නවා මීමැසි සොම්බිලා. ඒගොල්ලෝ උඩින් ඇවිල්ලා අපිට ඇටැක් එකක් කරනවා. ටිකක් අමාරුයි වගේ. හැම මැච් එකේදීම මකර ලේස විදින්නේ නැහැ. සමහර ඒවල මකර විදින්නේ අයිස් මොකක් හරි සීන් එකක මොකක්ද දෙක.
ඒක විද්දට පස්සේ අපි එතනම ටික වෙලාවක් අයිස් වෙලා ඉන්නවා. ඊගාව එක තියෙන්නේ මේක ඇතුළෙලු අපිට හිතා ගන්න බෑ සමහර වෙලාවට ඒක තියෙන තැන් මම විතර පැත්තෙන් පෙන්නුවට ඔය ලේසර් නම් අහු නොවි යන්න ඕනේ. ඊගාවට අපි යන්නේ ඊගාව චෙක් පොයින්ට් එකට. ඕම අපිට පළවෙනි රවුන්ඩ් එකේ චෙක් පොයින්ට් 13ක් තියෙනවා. ඔය 13 පස්සේ අපිට දෙවෙනි රවුන්ඩ් එකේ එන්නේ ඊගාව චෙක් පොයින්ට් එක තියෙන්නේ අන්න අර හරියලු. මේක ටිකක් කළු වෙලා වැඩි කියලාත් හිතනවා මම නයිට් එක දැම්පු නිසා. දැන්ට චෙක් පොයින්ට් කීයක් අපි ගත්තද? මම එකත් මීටර් නෑ. හරි ඕන්න ඉතින් අපි මේ චෙක් පොයින්ට් එකත් ගත්තා. ඊගාවට ඉස්සරහම ඊගාව චෙක් පොයින්ට් එක ළඟ තියනවලු ආයෙත් වෝටර් ඩ්‍රැගන් ෆයර් ජුස් එකක් අපි දැම්මා. ෆයර් නෙවෙයි වෝටර් ඩ්‍රැගන් ජුස් විතරයි. මල්ලි සමුරායිලා දෙන්නේ කායාතල් එකක් ගන්න ඇවිල්ලා සමුරායිලා දෙන්නටත් වැඩේ දීලා ඊගාව චෙක් පොයින්ට් එක ගත්තා. අන්න ගැහුවා මල්ලි අකුණක්. කොහොම හරි තව විනාඩි 3යිලු මේක තියෙන්නේ. අපි ඔෆිස් එක වගේ දිව්වට චෙක් පොයින්ට් එක තියෙන පිටිපස්සේ හරි චෙක් පොයින්ට් එක පැත්තට යනවා ෂිඩෝරි. ඔකට කියන්නේ ෂිඩෝරි කියලා. ඔන්න ෂිඩෝරි එලිකුත් පොඩ්ඩක් ආතල්යක් අරගෙන ඊගාව චෙක් පොයින්ට් එකට යනවා. ඒක තියෙන්නේ ගේ උඩ. ඊගාව චෙක් පොයින්ට් එකත් හරි මං හිතන්නේ තව චෙක් පොයින්ට් 3යිද 4යිද 5ක් විතර ඇති. මට මතක නෑ කොහමද 13ක් ඔක්කොම තිබ්බා. මකරත් එක එක වෙලාවට එක එක ආතල් ගන්නවා. මකරගෙන් පස්සේ ඊග හරි තොතන චෙක් පොයින්ට් එක ගත්තා. ඊගාන් මේ පැත්තේ එකක් තියෙනවා. පැත්තේ කරන් තව චෙක් පොයින්ට් දෙකක් වගේ තියෙන්නේ. රසෙන්ගන් මේ දැන් තියෙන ජුස් එක තමයි රසෙන්ගන්. රසෙන්ගන් එක තමයි නරුටෝගේ ගොඩක්ම ජනප්‍රිය ජුස් එක. හරි ඊගාව චෙක් පොයින්ට් එක මීටර් 79ක් දුරින් තියෙන්නේ. පොඩ්ඩක් ආතල්යක් කරයියා මොකද විනාඩි දෙකක් තියෙන නිසා. හරි ඊගාව චෙක් පොයින්ට් එකට ඔන්න ඔහම යනවා. මම මේ මැප් එක හදලා ඉවර වුණේ කොයි කාලෙද කිව්වොත් වෙන කාලයකට කලින්. හැබැයි මේක පබ්ලිෂ් කරලා තිබ්බේ නැහැ. 2026 ජනවාරි විතර තමයි මේක හදලා ඉවරුනේ. හැබැයි මේක පබ්ලිෂ් කරේ නැහැ. මේකේ මොකද අවුල් ටිකක් ඇවිල්ලා තිබ්බා. පබ්ලිෂ් කරන්න දුන්නේ නැහැ. හැබැයි මම මේ අවුල් ටික දැන් අයින් කරලා පබ්ලිෂ් කරන්න පුළුවන් තරමටම හදාගත්තා. මේකෙදී මේ මගේ ප්‍රොෆයිල් එක බලුවම Naruto Zombies 1 හා Naruto Zombies 2 කියලා තියෙනවා. එකේදී තියෙන අපිට 1 vs 1 කස්ටම් ගහනවා වගේ යාළුවෙක් එක ගහන්න. දෙකේදී තියෙන්නේ මේව සොම්බිලා මරවර චෙක් පොයින්ට් වලට යන්න. හරි අන්න ඉතින් අපි ආවිල්ලා ඉවරයි. දැන් මෙතන තප්පර 30ක් ගියාට පස්සේ අපි වික්ටෝරි කියලා පෙන්නනවා. එතකන් අපිට පොඩ්ඩක් ආය ආතල් එකේ එහෙ මේ වටේ සිටි නරවන්න දුව හරි නිකන් ආතල් එකේ හරි ඉන්න පුළුවන්. මැප් එක තව රවුන්ඩ් එකක් තියෙනවා. ඒකත් ඉවරුණාට පස්සේ ඔයාට මැප් එක හොඳයි නම් ඒකට ලයික් එකක් දාන්න නේ. ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. සරණාරා.